ආයිබෝවන් කොහොමද ඔයාලට? මම සම්පත් අතුකෝරල ඩිරෙක්ටර් ලවන්‍ය ට්‍රැවල් එකේ. ඉතින් අපි ලස්සන තායිලන්ඩ් ටුවර් එකක් යන්න හදන්නේ. ඒකට අවශ්‍ය සියලුම කරුණු මේ වෙද්දී ඔයගොල්ලන්ට WhatsApp group එකට messages වලින් හරි voice messages වලින් හරි දාලා තියෙනවා. නමුත් මට හිතුණා ටුවර් එක ගැන short and sweet ඒකේ මොනවාද rules and regulations කියලා ඔයගොල්ලන්ට චුට්ටක් explain කරන්න. ඉතින් මේක group tour එකක්. මේ group tour එකේ ඉන්නවා ගොඩක් සාමාන්‍යයෙන් අපේ group tours වලට join වෙන්නේ පොඩක් හොඳ class එකක් තියෙන respectable gentlemenලා and ladiesලා. ඉතින් මේ tour එකෙත් එහෙම තමයි. doctorsලා, proctorsලා, judgeලා, multimillionairesලා, එතකොට businessmenලා, එතකොට housewivesලා ඒ වගේ එක කැටගරි වල හොඳ ක්ලාසි සෙටප් එකක් තමයි මේ ගෲප් එකෙත් ලෑස්ති වෙලා ඉන්නේ අපිත් එක්ක travel කරන්න. ඉතින් එහෙම වුණාට මේකේ හැමෝටම එක නීතියක් එක වෙලාවක් සියලුම හැමෝටම එකම පහසුකම් තමයි අපි දීලා මේ වෙද්දී ඔයාලා ටුවර් එකට අදාළ සියලුම පේමන්ට්ස් එක කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ කොටස. නැහැ. ඔයගලන්ට තව එක දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි වෙලාවට එන එක. මේ දවස් 7 පුරාවටම ඔයාලා වෙලාවට ආවොත් තමයි ඔයාලා ගෙවපු මුදලට ඔයාලට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. මොකද අපි දීලා තියෙන ටයිම් එකට අනිවාර්යයෙන්ම අපේ vehicles පිටත් වෙනවා. අපි හැම දවසකම ඊට ඉස්සෙල්ලා දවසේ ඔයාලට මෙන්ෂන් කරනවා මෙන්න මේ ටයිම් එකට ඔයාලගේ vehicle එකේ ඉඳගෙන ඉන්න කියලා. අපි මේ මෙන්ෂන් කරන ටයිම් එකට විනාඩි 5කට කලින් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ vehicle එකේ ඉඳගෙන ඉන්න ඕනේ. මොකද හරි වෙලාවටම vehicle එක මිස් වුණොත් එහෙම අපරාධය ඔයාලට සමහර විට එදාට ඒ tour එක මිස් වෙන්න පුළුවන්. ඒ event එක මිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ අතින් වියදම් කරගෙන private taxi එකක් අරගෙන ඒ location එකට අමතර ගාස්තුවක් ගෙවාගෙන ඔයාලට එන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපරාධෙනේ. ඒක නිසා අපි හරියටම වෙලාවට මේක යන්නේ අපි කීයටවත් ලවන්‍ය travel වෙලාවට පැමිණෙන කිසිම සංචාරකයෙක්ගේ වටිනා කාලය වෙලාවට පැමිණෙන්නේ නැති කෙනෙකුට අවභාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒක අපේ රූල් එකක්. අපි ඒක දැඩිව පිළිපදින රූල් එකක්. මොකද හේතුව ලංකාවේ වැඩිපුරම සයිට් සීන්ස් පෙන්වන group tour එක මේක. ඒ ටික පෙන්වන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම වෙලාවට එන්න ඕනේ. ඔයාලා හරි වෙලාවට ඇවිල්ලා තිබුණොත් ඊටු ටික මමයි මගේ ටීම් එකයි ලස්සනට arrange කරලා දෙනවා. ඊළඟ කාරණාව තමයි connection එක. හැමෝම අනිවාර්යයෙන්ම මොනවාම හරි connection එකක් ළඟ තියාගෙන ඉන්නවා නම් ඒක ගොඩක් වටිනවා. තායිලන්ඩ් SIM එකක් හරි ඔයාලගේ roaming හරි data active කරගෙන ඔයාලා ඉන්නවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද in case කෙනෙක් බස් එක යනවා පෙනි ලොබි එකේ දුවගෙන යනවා. විනාඩි 2යි යා මිස් වෙන්නේ. එතකොට යාට ගාව connection එකක් තියෙනවා නම් එහෙම නැත්නම් lift එකේ යා බහිද්දී lift එක චුට්ටක් break වුණොත් එහෙම එයාලට පුළුවන් අපිට call එකක් දෙන්න message එකක් දාන group එකට විනාඩි 2ක් ඉන්න මම එනවා. ඒ වගේ වෙලාවකදී connection එක මාරු විදිහට වටිනවා. එතකොට කොහෙදී හරි කෙනෙක්ව මිස් වුණොත් එයාට පුළුවන් අපිට කතා කරලා කියන්න මට පාර හොයාගන්න බෑ. ඒක නිසා මාව චුට්ටක් බලන්න. එතකොට අපේ team එක යොහුසුලුව එයාලව ටක් ගාලා බලනවා. හැබැයි connection එකක් නැත්තම් ගොඩක් අය සමහර අය SIM ගන්නෙත් නැහැ. data active කරගන්නෙත් නැහැ. එයාලගේ roamings දාගන්නෙත් නැහැ. වෙලාවට එන්නෙත් නැහැ. අපි කියන දේවල් බස් එකේදී ඒව අහගෙන ඉන්නෙත් නැහැ. අපි දාලා තියෙන voice messages, text messages ඒ කිසි දෙයක් බලන්නෙත් නැහැ. හිතුමතේට ඇවිදින කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තමයි හැමදාම මේ වගේ tours වලදී අතර මගදී මිස් වෙලා ටැක්සි දාගෙන හොයාගන්න බැරුව අපහසුතාවයකටපත් වෙන්නේ අන්න ඒ වගේ සංචාරකයන්. ඒක නිසා අනිවාර්යයෙන්ම connection එක very important. අපි කියන දේවල් අහන එක ගොඩක් වැදගත්. මේකේ මේ සාමාන්‍යයෙන් අපිත් එක්ක travel කරද්දී තායිලන්තෙට 100 වතාව travel කරපු අය අපිත් එක්ක ඉන්නවා. businessmanලා ඉන්නවා. 10 වතාව 15 වතාව travel කරපු අය ඉන්නවා. නමුත් අලුත් අයත් ඉන්නවා. ඉතින් අපි හැමෝටම පොදුවේ මේ ඩීටේල්ස් දෙනවා. ඒ වගේම හැමෝටම පොදු නීතියක්. ඒක නිසා මේ ටුවර් එකට මම හිතන්නේ මට සහ මගේ ටීම් එකට හැම ටුවර් එකක්ම අලුත් ටුවර් එකක්. ඒක නිසා
ඒ අලුත් බව රැකගෙන ඒක හොඳ ෆ්‍රෙෂ් පිට ඔයගලන්ට උපරිම විනෝදාශ්‍රය ලබා දෙන්න, විනෝදාස්වාදය ලබා දෙන්න, එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න අපි උපරිම අපේ එෆර්ට් එක දානවා. ඒක නිසා in the Thailand we are working on time, otherwise you will be miss your tour. ඊළඟ වැදගත්ම කාරණාව තමයි meeting points. meeting points ගැන අනිවාර්යයෙන්ම හැමෝටම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ලංකාවේදී මුලින්ම අපි හම්බ වෙන්නේ රාත්‍රී 7:30ත් 8ත් අතර කටුනායක ගුවන් තොටුපොළේ ඇතුළේදී. ඒ කියන්නේ ඔයාලා කටුනායක ගුවන් තොටුපොළට එනකොට ඔයගොල්ලෝ ඩිපාර්චර් පැත්තෙන් එන්න ඕනේ. ඇවිල්ලා ඒ කියන්නේ ඇතුල්වීමේ පර්යන්තයට ඇවිල්ලා එතනින් බැහැලා ඕගොල්ලන්ට එවලා තියෙන ඩොකට්ස් එක සහ ෆිසිකලි ටිකට් එක සහ පාස්පෝර්ට් එක. ඒක දැන්ටමත් ලැබී නැත්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පර්සනල් මැසේජ් එකට එවලා තියෙනවා අපි ටිකට් එකේ සොෆ්ට් කොපි එක. ඒකයි පාස්පෝර්ට් එකයි එතන ඉන්න සිකියුරිටි එකට පෙන්නලා එයාපෝට් එකකින් ඇතුළට ඇවිල්ලා එනකොට ඔයගලන්ට පේනවා මනි එක්ස්චේන්ජ් කවුන්ටර්ස් දකුණු අත පැත්තේ. ඒ මනි එක්ස්චේන්ජ් කවුන්ටර්ස් පහු කරගෙන අවශ්‍ය නම් මනි එක්ස්චේන්ජ් කරගෙන ඒවා පහු කරගෙන ඇවිල්ලා ආවට පස්සේ ඔයගලන්ට එන්නේ ඩිපාර්චර් වේටිං ඒරියා එක. ලොකු හෝල් එකක් ඒක. ඒකේ වම් අත පැත්ත ඈත බැලුවාම ඔයගලන්ට පේනවා කාගිල්ස් ෆුඩ් සිටි එක. අන්න එතන අපේ නියෝජිතයෝ ඉඳගෙන ඉන්නවා හරියටම 7:00ත් 8ත් අතර. එතෙන්ට ගිහිල්ලා ඔයාලා ආව බව ඒගොල්ලන්ට කියලා ඔයගොල්ලන්ට SIM එක එතනින් ගන්න තියෙනවා නම් මොනවා හරි ડોකියුමන්ට් එකක් එතනින් ගන්න තියෙනවා නම් මොනවාම හරි දෙයක් එතනින් ගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් යාලම හම්බෙලා ඒක එතනදී කලෙක්ට් කරගන්න. ඔයගොල්ලෝ ප්ලග් ටොප්ස් වලට මොනවා හරි පේමන්ට්ස් කරලා තියෙනවා නම් මතක තියාගන්න ප්ලග් ටොප් එක අපි ලංකාවේදී ඔයාලට ලබා දෙන්නේ නැහැ. ප්ලග් ටොප් එක දෙන්නේ ඔයගොල්ලන් අපි තායිලන්තයට එක්කගෙන ගිහිල්ලා පතාය වලට එක්කන් ගිහිල්ලා හොටෙල් එකට චෙක් ඉන් වෙන අවස්ථාවේ රූම් කී එකත් එක්ක තමයි ප්ලග් ටොප් එක දෙන්නේ. ඔයගලන්ට SIM එක විතරයි ලංකාවේදී හම්බ වෙන්නේ. මතක තියාගන්න ඔයගලන්ට දැන්ටමත් SIM එක හම්බ වෙලා තියෙනවා නම් හෝ එයාපෝට් එකේදී නම් ඔයගලන්ට SIM එක හම්බ වෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් SIM tool එකක් අරගෙන ඇවිල්ලා ෆ්ලයිට් එකේදී SIM එක චේන්ජ් කරගන්න. මොකද මේ SIM එක දාපු ගමන් ඇක්ටිව් වෙනවා. හරියටම දවස් 7යි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ අත්හදා බලන්න ගෙදරදී SIM එක දැම්මොත් එහෙම in case එකේ data roaming ඇක්ටිව් වෙලා SIM එක ඇක්ටිව් වුණොත් එහෙම ඔයාලා ගෙදර ඉඳන් යන්න කලින්ම ඔයාලගේ data connection එක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගලන්ගේ ඩොකට්ස් සහ ඒ අදාළ ලීගලි එතනින් ගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ කෙලින්ම check in counters වලට යන්න. ඔයගලන්ට පුළුවන් තනි තනියම check in counters වලටත් යන්න. සාමාන්‍යයෙන් මෙහෙමයි වෙන්නේ. අපි ඩොකට් එක අරගෙන ඊට පස්සේ මුලින්ම check in counters වලට ගිහිල්ලා baggages ටික check in කරලා ඊට පස්සේ අපි කෙලින්ම යනවා immigration එකට. immigration එකට ගිහිල්ලා අපේ passport ටික submit කරලා duty free එක through අපි boarding gates වලට යනවා. ඊට පස්සේ boarding gates වලින් boarding room එකට ගිහිල්ලා ආයෙත් අපේ security එක check වෙලා අපි flight එකට board වෙනවා. ඕක තමයි process එක. ඔය හැම detail එකක්ම ඔයගලන්ගේ boarding pass වල සඳහන් කරලා තියෙනවා. හැබැයි කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් එහෙම තනියම යන්න අපේ නියෝජිතයන්ට කියන්න මම ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන්නේ මාව බෝඩින් රූම් එකට යනකම් එකගෙන යන්න කියලා. රයිට්. එතකොට අපේ නියෝජිතයෝ ඔයාලව චෙක් ඉන් කවුන්ටර්ස් වලට එකගෙන ගිහිල්ලා එතනින් ඉමිග්‍රේෂන් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පෙන්නලා ඒක හරහා ඩියුටි ෆ්‍රී එක ක්‍රොස් කරලා ඊට පස්සේ ඔයගලන්ගේ බෝඩින් ගේට් එක ගාවට යනකම්ම එයාලා ඔයාලට මඟ පෙන්නනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන ෆ්ලයිට් එකට නැගලා තායිලන්තයට යන්න. ඊට පස්සේ තායිලන්තයේ මීටින් පොයින්ට් එක මතක තියාගන්න. ඔයාලා ෆ්ලයිට් එක තායිලන්ත වලට ලෑන්ඩ් කරාට පස්සේ ෆ්ලයිට් එකකින් එළියට ඇවිල්ලා හැම තිස්සෙම බලන්න arrival baggage claim කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. අන්න ඒ පැත්තට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. arrival කියලා බෝඩ්ස් ගහලා තියෙන පැත්තට ඔයගොල්ලෝ දිගින් දිගටම පයින් ඇවිදගෙන එනකොට ඔයාලට පෙන්නනවා foreign passport කියලා බෝඩ්ස් පෙන්නනවා. ඒ foreign මොකද දැන් ඔයාලා ඒ රටට ඔයා foreigner කෙනෙක්. එතකොට foreign passport counters වලට ගියාට පස්සේ ඒක තමයි Thailand immigration එක කියලා කියන්නේ. එතකොට අපි ඔයාලට අර දීලා තියෙන document ටිකයි passport ටිකයි ඒ immigration officerට දුන්නාට පස්සේ ඔයාට තායිලන්තයට ඇතුල් වෙන්න සීල් එක ගහනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ කෙලින්ම ඔයාලගේ baggage එක ගන්න baggage belt එක ගාවට. අපි කොහොමද මේ baggage belt එක හොයාගන්නේ? සාමාන්‍යයෙන් immigration counters ඉස්සරහා හෝ
පිටපස තියෙන TV ස්ක්‍රීන්ස් වල දාලා තියෙනවා ඔයාලට අදාළ ෆ්ලයිට් නම්බර් එක දාලා ඒක ඉස්සරහෙන් දාලා තියෙනවා baggage claim belt එක මොකද්ද කියලා 14ද 3ද Eද Fද එහෙම දාලා තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා ඔයාලගේ baggage එක claim කරගෙන එතනම ඉන්න අපේ නියෝජිතයෝ අන්න එතෙන්ට වෙලා ලවන්‍ය සයින් බෝඩ් එක තියාගෙන එතෙන්ට වෙලා ඉන්නවා. එතනින් එහාට ඔයගොල්ලෝ කොහෙටවත් යන්න එපා ගියොත් say goodbye. මොකද ආපහු යන්න බෑ. අපිට එළියට යන්නත් බෑ. ඔයාලට එළියට එන්නත් බෑ. අපි exit වෙන gates වෙනස්. අපි group 2 එකක් නෑන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම baggage එක අතට අරගෙන අපේ නියෝජිතයන්ව අමතන්න අපි group එකකටත් ඒ වෙලාවේ WhatsApp group එකකටත් දානවා මේක තමයි baggage belt එක කියලා. ඉතින් ඒක නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ ඔයාලට SIM card එකක් very important, data connection එකක් very important. data connection එක ගත්ත ගොඩක් අය group එකේ messages බලන්නේ නැහැ. එතකොට ඒත් ඒගොල්ලන්ට වැදගත්ම කරුණු ටික මිස් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ නියෝජිතයව දැනුවත් කරලා දෙපැත්තේ තියෙන washrooms වලට අවශ්‍ය නම් ගිහිල්ලා එන්න. සහ ඒ වගේම අඩුම තරමේ ඩොලර් 20කවත් තායි බාත් ළඟ තියාගන්න පළවෙනි දවසේ එයාපෝට් එකෙන් එළියට යනකොට මොකද ඔයාලට වතුර එකක් හරි හදිසියේ බොන්න අවශ්‍යතාවය තිබුණොත් ඩොලර්ස් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. අපි ඩොලර්ස් චේන්ජ් කරන්න ඔයගලන්ට ටයිම් එකක් දෙන්නේ හවස රූම් එකට ගියාට පස්සේ හොටෙල් එකට ගියාට පස්සේ ඒ වෙනකන් ඔයගලන්ට ඩොලර්ස් චේන්ජ් කරන්න අවස්ථාවක් හම්බු නොවෙන්න පුළුවන්. එක්ස්චේන්ජ් කවුන්ටර් එකක් වෙන කොහෙවත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඩොලර් 20ක් වගේ පොඩි ප්‍රමාණයක් ඔයා තායි බාත් වලට හරවගෙන අනිවාර්යෙන් තියාගන්න තායිලන්ඩ් එයාපෝට් එකේදී. ඒ වගේම ඕගොල්ලෝ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ ෆ්ලයිට් එකෙන් එළියට ආවට පස්සේ මග පොඩි තැන්වල නවතින්නේ නැතුව ඉතා ඉක්මනින් ඉමිග්‍රේෂන් කවුන්ටර් ක්‍රොස් කරලා බැගේජ් ක්ලේම් කරන තැනට එන්න. සාමාන්‍යයෙන් අපි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ ඔයගොල්ලෝ බලන්න තායිලන්ත වෙලාවෙන් අපි කීයටද ලෑන්ඩ් කරන්න කියලා එතන ඉඳන් පැයකට පස්සේ අපේ vehicles අපි එතනින් පිටත් වෙනවා. එතකොට ඔයගොල්ලෝ හදිසියවත් මග හැරුණොත් කොහෙදි හරි ඔයගොල්ලෝ අතරමං වෙලා ඉඳියොත් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔක ටග් ගාලා අපේ WhatsApp group එකට message එකක් දාන්න ඕනේ. අපිට මෙහෙම හොයාගන්න බෑ තැන අපිට ඉමිග්‍රේෂන් එකේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ඩිජිටල් අරයිවල් කාඩ් එක ෆිල් කරලා නැතුව අපි එළියට එවන්නේ නැහැ. ඒ වගේ මොන හරි ඉෂුව එකක් තිබ්බොත් ඔයගොල්ලෝ මැසේජ් එකක් අපිට අනිවාර්යෙන් දාන්න ඕනේ. එහෙම මොකුත් නැති වුණොත් එහෙම අපිට හොයාගන්න විදිහක් නැහැ නේ. මොකද අපිට ටයිම් එකක් තියෙනවා එයාපෝට් එකේ ඉන්න සහ අපේ බස් එක පාකින් කරලා තියෙන ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එක ඉවරුනොත් එහෙම අපේ මුළු ගෲප් එකම ඒ වෙලාවේ අපහසුතාවයට පත් වෙන නිසා ගෲප් එක එතනින් මම ගෲප් එකත් අරගෙන බස් එකේ අපි අදාළ හෝටලෙට යනවා. ඊට පස්සේ ඔයගලන්ට පර්සනලි තමයි ට්‍රැවල් කරන්න වෙන්නේ හෝටල් එකට. ඒක නිසා මේ හැම දෙයක්ම කියන්නේ වෙලාවට එන්න කියලා සහ ඔයගොල්ලෝ අපි අතර තියෙන සම්බන්ධතාවයේ උපරිම ආකාරයෙන් පවත්වා ගන්න. එතකොට කිසිම කෙනෙකුට කවදාවත් අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපිත් එක්ක සම්බන්ධතාවයක් උපරිම ආකාරයෙන් පවත්වාගෙන තියාගෙන ඉඳියොත්. හරි ඔන්න ඩීටේල්ස් ටික ඔක්කොම දුන්නා. මීට කලිනුත් ඔයගලන්ට ඇක්ටිව් වෙන්න ඩීටේල්ස් දීලා තියෙනවා. A to Z ඩීටේල් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගල කළ යුත්තේ එකයි. වෙලාවට එන්න හැමතිස්සම අපිත් එක්ක කනෙක්ෂන් එක තියාගන්න. ලස්සන ටුවර් එකක් අපි ඔයාලට දෙනවා ඒකාන්තයි.